ඊට පස්සේ අපි කිව්වා රයිට් ආණ්ඩුවට එන්න නම් අපි ලෑස්ති. ඒ විතරක් නෙමෙයි ඒ කාලය ඇතුළත අපි කිව්වා රට යන්න මෙහාට. අපි විටින්ට හම්බුණා. මෙන්න මේ තීන්දුව తీරන ගන්න. යුදමේ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්ද? එතුමා අපිට කිව්වා ගහන්න දෙයක් නෑ. බඩුනේ මම කොහොමද ගහන්නේ? එතුමා සමහර අවස්ථාවල සාකච්ඡාවකදී සිද්ධ නොවිය යුතු කරුණු එතුමා විසින් කිව්වා. සාකච්ඡා එක වෙලාවක සෝමන් සමරසිංහ සහෝදරයාට සිද්ධ වුණා නැගිටලා කියන්න ජනාධිපතිතුමා ඔහොමනම් කතා කරන්න අපි සාකච්ඡා මේසෙ වැඩක් නැහැ කියලා. මේක ඉතිහාසය තේරුම් ගන්න. ජනාධිපතිතුමා ওই විදිහට නම් කතා කරන්නේ අපිට තවදුරටත් මේ සාකච්ඡා මේසෙ ඉන්න එක තේරුමක් නැහැ කියලා අපි කිව්වා. සමහර අවස්ථාවල කිසිදු සාකච්ඡාවක් ඊට හොඳින් ඒ තියෙන ගැටලු ටික निराකරණය කරගෙන ගත යුතු මාර්ග මොනවද ක්‍රියාමාර්ග මොනවද ඒව කරන්නේ කොහොමද කියලා කිසිදු සාකච්ඡාවක් කෙලවර කරගන්න බැරි වුණා. ඊට හොඳින් හැම සාකච්ඡාවකම සිද්ධ වුණේ හිත්‍රිත වීම අමනාප වීම කලකිරීම හරහා තමයි හැම සාකච්ඡාවක්ම කෙලවර වුණේ. ඒ ASCII තමයි කිව්වේ නැවත ආණ්ඩුවට එන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා දැන් අපි ආණ්ඩුවට එන්න ලෑස්ති. හැබැයි ආණ්ඩුවට එන්න මේ විදියට බෑ. මේ යන විදියට බෑ. ඒ නිසා අපි යෝජනා කරා අපි ආණ්ඩුවට එන්න ලෑස්ති. මෙන්න යෝජනා 20ක් තිබෙනවා. යෝජනා 20ක් තිබෙනවා. ඒ යෝජනා 20 මත පදනම්ව මේ රට මෙහෙවන්න කැමති නම් ඒ යෝජනා 20 මත මේ රට මෙහෙවන්න කැමති නම් අපි ඔබතුමාගේ ආණ්ඩුවට එකතු වෙන්න කැමතියි කියලා කිව්වා. අපි ඉල්ලුවේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි තනතුරු ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ නැහැ තානාපතිකම්. අපි ආණ්ඩුව කරා ආණ්ඩුව ඇතුලේ අවුරුදු මාස 14ක් ඉඳි අපි තානාපතිකම් ඉල්ලුවේ නැහැ. අපි වරප්‍රසාද ඉල්ලුවේ නැහැ. අපි වරදාන ඉල්ලුවේ නැහැ. මේ රට මේ යන ගමන වැරදි. මේ ආර්ථික උපාය මාර්ගය වැරදි. මේ ජාතික ප්‍රශ්න පිළිබඳ අනුගමනය කරමින් එතකොට අනුගමනය කරමින් තිබුණ ප්‍රතිපත්තිය වැරදි. ඒ ප්‍රතිපත්තිය වෙනකොට වෙනස් ප්‍රතිපත්ති වලට එන්න ලෑස්ති නම් මේක නිකන් මේ ඇමතිකම් වලට ගන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ඊට වඩා ප්‍රතිපත්ති වෙනස් කරන්න ලෑස්ති නම් අපි ආණ්ඩුවට එන්න ලෑස්ති කිව්වා. මේ කරුණු කීපයක් එකක් අපි කිව්වා අමාත්‍ය මණ්ඩල අඩු කරන්න 20ට නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ලෑස්ති 20ට අඩු කරන්න. හැබැයි පක්ෂය ඇතුලේ කතා කරනකොට කිව්වා 20ට නම් මේ කට්ටිය එකතු වෙන්නේ නැහැ. ටිකක් වැඩි කරලා දෙමු කියලා මේක එකඟ වෙයි කියලා බලන්න. වැඩි කරලා දුන්නා 32ක් කියලා. 32ක් කියලා වැඩි කරලා දුන්නා. 32කට එකඟ වෙන්න. මොකද්ද අපිට උත්තරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැජ්ජ වෙන්න ඕන උත්තරයක් එව්වේ. තේරුම් ගන්න ඕන කවුද ආණ්ඩුව හැදුවේ 2004 සමහර අය රට හිටියේ නැහැ හොඳින් තේරුම් ගන්න 2004 රට දේශප්‍රේමීත්වය ගැන කතා කරන බොහෝ අය පාරට බෑලා කය ගන්නකොට රනිල් වික්‍රමසිංහ මහතා රට බෙදන්න යනකොට රනිල් වික්‍රමසිංහ මහතා රට විකුණන්න යනකොට රට හිටපු නැති මාතුරුත් ඉන්නවා. ඒක